ඉස්සෙල්ල මං ඉල්ලනවා යාළුවන්ගේ මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න කියලා. මෙන්න මේ නලින් මදනායක කියන කෙනාට දැන් ගොඩක් කල් තිස්සේ ඉඳන් අපි මෙයාට ගහනවා. ගහන හේතුව තමයි මම මේ හේතු ටික කියන්නේ. මොහුට ගහන හේතු ටික. මෙයා එක එක විදිහේ ප්‍රොබ්ලම් දානවා මිනිස්සුන්ට. මෙයා හරම කරනවා, මෙහෙම කරනවා කියලා. නලින් මදනායක ඔය මොන දේ කරත් වැඩක් නෑ පුතේ. දන්නවද? ජාතකය හොඳ නැති වුණාම මොහොම වෙනවා. තේරුණානේ? ජාතකයේ හොඳ නැතිකම උඹේ. හරිද? උඹ වගේ පීචං වැඩ මම කළා නෑ මේකේ. මෙයා කියලා තියෙනවා මම ගෑනුන්ගෙන් සල්ලි ගන්නවා, මෙන්න මෙහෙම කරනවා, මේ ගෑනු රවට්ටලා ගෑනුන්ගේ හෙළුව එළියට දානවා. ඉතින් මේ වීඩියෝ එකේ එයා කියන සියලුම දේවල් ඇත්ත. ඒක රිපීට් කළා එයාගේ පැත්ත තමයි ඒ කියන්නේ. එයා කරන ටික තමයි මගේ ෆොටෝ එක දාලා කියන්නේ. ඇත්ත කතාව ඒක. මොකද මිනිස්සු දන්නවා නලින් මදනායක කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. නලින් මදනායක කියන්නේ තනිකරම මානසික ලෙඩෙක්. ඒ කියන්නේ ගෑනුන්ගේ කටහඬටත් අතේ ගහන, පොඩි ළමයෙක් පෙන්වන්න බැරි, පොඩි ළමයින්ගේ ජංගි හොරකම් කරන තනිකරම පහත්ම පහත් චරිතයක්. ඉතින් මොහුගේ ගැන මොහු මට දාලා තියෙනවා ලොකු ප්‍රොබ්ලම් ටිකක් දාලා තියෙනවා. ඉතින් මොහුගේ ගැන ආයේ මම කියන්න දෙයක් නෑ. ගමේ මිනිස්සුෙකුට කෝල් කරා නම් ගමේ මිනිස්සෙකුත් මෙයාට කියයි මෙයාගේ රෙකෝඩින් ටික මෙන්න මෙහෙමයි කියලා. ඉතින් දැන් මෙයා කුවෙට් එකේ දැන් වැඩ කරන්නේ කුවෙට් එකේ. කුවෙට් එකට ඇවිල්ලා තියෙන තමන්ගේ අයියා, තමන්ගේ සහෝදරයා තමන්ගේ අයියගේ ගෑණි නාන වීඩියෝ එකක් තමන් වීඩියෝ කළා. ඒක යාළුවෝ අතර බෙදාගෙන WhatsApp මාර්ගෙන් යාළුවෝ අතර බෙදාගෙන. ඒකයි ඊට පස්සේ මෙයාට අක්මීමන පොලිසියට යන්න විදියක් නැහැ. මෙයා අක්මීමන පොලිසියට ප්‍රකාශයක් කරනවා TikTok live එකක් දාලා. මෙයාට විරුද්ධව පොලිසියෙන් ඇක්ෂන් එකක් ගත්තොත් අක්මීමන පොලිසිය OIC මහත්තයාගේ රෙදි ගලවනවා කියලා, කෝට් එක ගලවනවා කියලා මෙයා ප්‍රසිද්ධියේ TikTok live එකේ මෙයා කියනවා. ඒ සියලුම දේවල්, මෙයාගේ සියලුම ඩීටේල්ස්, මෙයා කොච්චර ඔය ගොබ්බ කතා ගොන් කතා කිව්වට වැඩක් නැහැ. තමන්ගේ තාත්තගේ බට ටික ගලවන්න හොස්පිටල් එකේ නතර කරාම තමන්ගේ තාත්තා මැරුණා කියලා TikTok කරහා වීඩියෝ දාලා සල්ලි හම්බ කරපු පුද්ගලයෙක් මෙයා. මානසික ලෙඩෙක්. මෙයා ගෑනු රවට්ටලා අර ඩුබයි එකේ නයෝමි කියලා සියලුම ඩීටේල්ස් තියෙන අය මිනිසුන්ගේ ඩෙන්ටිටි පාස්පෝර්ට් ඔක්කොම මගේ ළඟ තියෙනවා. මේ සල්ලි දාපු රිසිට් තියෙනවා. එතකොට මෙයා කාර් එකක් ගෑණියෙක්ගේ මාර්ගෙන් කාර් එකක් ගන්න ගිහිල්ලා ඒ ගෑණිගේ සේසතේම හොරකම් කරලා මංකොල්ල කන්න හදලා ඒවා සල්ලි අරගෙන තිබුණ නැහැ. කාර් ගිහිල්ලා බලලා ඒ තරහ තමයි මේ අපි එළියට දැම්ම කියලා මෙයා මේ මාධ්‍ය ජාලාවල අපිට බනින්නේ. හරිද? ඊට පස්සේ අවුරුදු 11ක ළමයෙක් මෙයා දූෂණය කරනවා. මෙයා සමූහ දූෂණය කරනවා. මෙයා අවුරුදු 11ක ළමයෙක්, ගෑල් ළමයෙක්. එතකොට ඒවා අපි එළියට දැම්ම කියලා මෙයා තරහ වෙලා තියෙනවා. එතකොට මෙයාගේ අම්මට මෙයා රැට බීලා ඇවිල්ලා මෙයාගේ අම්මට ඇවිද ගන්න බෑ, තාත්තට ඇවිද ගන්න බෑ. ඔප්පුව ලියලා දෙන්න කියලා අම්මටයි තාත්තටයි වද දෙන වීඩියෝ තියෙනවා. පුටුවල ගැට ගහලා අම්මටයි තාත්තටයි ගහනවා. ඒවයි වීඩියෝ ඒවා සියලුම දේවල් තියෙනවා. එතකොට TikTok කරහා මෙයා ඇසුරු කරපු ගෑනු කෙනෙක් තමයි. මෙයාට බ්ලැට් එකක්වත් අඩුම ගානේ ලැට් එකක්වත් නොතිබ්බ මිනිස්සෙක් මෙයා. එතකොට ලැට් එකක් පවා හදලා දෙන මේ TikTok එකේ මිනිස්සෙක්. ඉතින් මෙයා TikTok එකේ ගෑනු රවට්ටලා සල්ලි අරගෙන ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන ගන්න හදලා ඒව නම් බැරි වුණා. එතකොට මෙයාගේ තව තියෙනවා ගොඩක් දේවල් තියෙනවා මෙයාගේ. තාත්තා මැරුණා කියලා මල ගෙදරට සල්ලි එකතු කරලා තිබ්බ ගාමන්ට් එකකින්. හරිද? මෙයා ඇවිල්ලා දැන් කුවෙට් එකේ කරන්නේ ඔය පරණ ගෙවල් ලස් කරන එක කරන්නේ. ඩ්‍රයිවිං කරනවා කියලා පරණ ගෙවල් ලස් කරන එක කරන්නේ. ඉතින් අපි නොදන්නවා නෙමෙයි, අපි දන්නා නලින් මදනායක. තව දෙයක් තමයි මගේ ෆොටෝ එක දාලා මෙයා ලොකු ප්‍රොබ්ලම් ටිකක් දාලා තියෙනවා. මම කියන්න කැමති මම මේහා සම්බන්ධව පැමිණිල්ලක් කළා තියෙනවා. නියෝජ්‍ය තානාපතිතුමනි, ඔබ හරහා මම මේ සම්බන්ධව ලිඛිත ලියුමක් ඉදිරිපත් කළා තියෙනවා මොහුට විරුද්ධව. ඒකට හැමදේම දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියලා මං කෝල් එකක් ගත්තම මට කිව්වා මෙහෙමයි කියලා. ඉතින් මං එම්බසිය දැනුවත් කරලා තියෙනවා මෙයා මේ වගේ පුද්ගලයෙක්, මෙයා මෙහෙමයි කියලා. ඉතින් මං එම්බසිය දැනුවත් කරලා තියෙනවා. හැමදේම මං කළා තියෙනවා මෙයාට විරුද්ධව. මෙයා මට කියන account බර ගාණක් ගහනවා කියලා. account ගහලා මෙයාට account ගහලා තියෙනවා. ඉතින් තරහ මිනිස්සු ගහනවා. මගේ ගාව account 4ක් තියෙනවා. Facebook
Facebook 4කින් ගහනවා. ඉතින් මම ගහන්නේ මගේ පවුලේ ෆොටෝ දාලා තියෙනවා. මගේ පවුලෙම කට්ටියන්ගේ ෆොටෝ දාලා මෙයා මට මේ අපහාස කරලා තියෙනවා මාධ්‍ය ජාලා ඔස්සේ. ඉතින් මම ඒකට විරුද්ධව මම මෙයාට ෆොටෝ දාලා ගහනවා. ඉතින් ඒක වැරද්දක් නෑනේ. ඉතින් මෙයා යන්න ඉස්සෙල්ලා මම නීති මාර්ගයට ගියේ. ඉතින් ඔබතුමා ලංකාවට ගියපු දවසක ඔයිට වැඩිය නීතිය ක්‍රියාත්මක වෙයි. බලමු මදනායක. හරිද? ඔහොම හැප්පිලා බලන්න. ඔයා සුමියුරු account අයින් කරන්නේත් නෑ. සුමියුරු account මගේ තියෙනවා. හැමෝගෙම තියෙනවා. සුමියුරු account අයින් කරන්නේ නෑ. ඔයාට විරුද්ධව තියෙන කිසිම දෙයක් අයින් කරන්නේ නෑ. ඔබ මහ පොන්න පකෙක්. තේරුණාද? උඹ මහ පොන්න පකෙක්. එච්චරයි කියන්න තියෙන්නේ. උඹ හරියට ජාතකයක් නැති තොගේ තාත්තා ජොලියට හුකලම්මත් එක්ක ඒ කියන්නේ අම්මයි තාත්තයි පට්ටම ආතල් එකක් අරගෙන කරුමෙට හිටපු එකෙක් තමයි තෝ. පොන්න පකයා. තමන්ගේ අම්මටත් හුකන જાතියේ පොන්නෙක් මේ කැරි ඇවිල්ලා. තමන්ගේ අම්මටත් හුකන જાතියේ පොන්නෙක් මේ කැරි ඇවිල්ලා.